සුබ දවසක් හැමෝටම. ඔයාලා මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා ට්‍රේඩින් රේන්ජස් ගැන වීඩියෝ එකක්. අද අපි කතා කරමු කොහොමද ට්‍රේඩින් රේන්ජස් අඳුරගන්නේ කියන එක. ට්‍රේඩින් රේන්ජස් ඇයි අපිට වැදගත් වෙන්නේ? අපිට හරියට රේන්ජ් එක අඳුරගන්න බැරි නම්, ඒ කියන්නේ අපි ඉන්න රේන්ජ් එක, ට්‍රේඩ් කරන රේන්ජ් එක අපිට හරියට අඳුරගන්න බැරි වුණොත් එහෙම අපේ ට්‍රේඩ් ලොස් වෙන්න පුළුවන් සහ අපේ බයස් එක වරදින්න පුළුවන්. ඒ හින්දා ට්‍රේඩින් රේන්ජස් කියන දේ ට්‍රේඩ් කරද්දි වැදගත්ම දෙයක්. හරි. ඔයාලා මොකක් හරි ස්විං හයි එකක් හරි ලෝ එකක් හරි ගත්තොත් ළමයි මෙහෙම තියෙන රේන්ජ් එක ප්‍රයිස් ඇක්ෂන් එකේ ඔයාලගේ හයර් ටයිම් ෆ්‍රේම් එක මම කියන්නේ මොන හරි ඔයාලා ඩේලි හෝ 4 hour බලාගෙන ඉන්නවා නම් ගොඩක් වෙලාවට ඔයාගේ ට්‍රේඩින් රේන්ජ් එක ඔයාගේ හයර් ටයිම් ෆ්‍රේම් එක. කියන්නේ ඔයා තීරණය කරගන්න ඕනේ දැන් අපේ වීක්ලි ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවා, ඒකට 4 hour ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවා, ඩේලි ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවා. 15 මිනිත් ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවා. එතකොට ඔයාගේ හයර් ටයිම් ෆ්‍රේම් එක ඔයා තීරණය කරන්න ඕනේ මොකක්ද කියලා. හයර් ටයිම් ෆ්‍රේම් බයාස් එකට අනුව තමයි, නැත්නම් ඔයාගේ හයර් ටයිම් ෆ්‍රේම් ට්‍රේඩ් එකට ට්‍රෙන්ඩ් එකට අනුව තමයි අපි ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ ට්‍රේඩ් කරන්න යන්නේ. ඒ හින්දා අපි අපේ හයර් ටයිම් ෆ්‍රේම් ට්‍රේඩින් රේන්ජ් එක ඉස්සලාම අඳුර ගන්නවා. ට්‍රේඩින් රේන්ජ් එක අඳුරගද්දි ඉස්සලාම ඔයාලා දැනගන්න ඕනි දේ ඔයාලා ඉන්න ස්විං හයි එක සහ ස්විං ලෝ එක ළඟම තියෙන. ඒ කියන්නේ ඔයාගේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ බලාගෙන ඉන්න ළඟම ට්‍රේඩින් රේන්ජ් එක තමයි ගොඩක් වෙලාවට මම නම් ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ ඩේලි වගේ ගත්තොත් එහෙම ඩේලි ස්විං එක ළඟම තියෙන ස්විංස් දෙකක් තෝරගෙන මම ඒකේ ඔයාලට එක්සැම්පල් පෙන්නන්නම්. ඒවා හොයාගෙන තමයි මම ට්‍රේඩින් කරන්නේ. එතකොට ඔයාලගේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ බයාස් එක දැන් මේ වගේ මම මෙතන එක්සැම්පල් එක ගන්න තියෙන බුලිෂ් එකක්. එතකොට ඒක ඔයා හරියටම අඳුරගන්නේ ප්‍රයිස් ඇක්ෂන් එක ළමයි මෙතනින් උඩට ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් හොඳට දෙනවා නම්. හරිද? මේ ප්‍රයිස් ඇක්ෂන් එක මෙතනින් හොඳට ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දෙනවා නම් මෙන්න මෙහෙම බොඩි එකක් ක්ලෝස් වෙලා ප්‍රයිස් ඇක්ෂන් එකේ හොඳ රේන්ජ් එකේ තියෙනවා නම් ඒක වාගේ ස්විං හයි එකට උඩින් ප්‍රයිස් ඇක්ෂන් එක බ්‍රේක් කරලා සහ ඒක ඔයා බලාගෙන ඉන්න ටයිම් ෆ්‍රේම් එකේ ක්ලෝස් වෙනවා නම් මේක ඔයාගේ ඊළඟට මේ ස්විං හයි එක ෆෝම් වෙනකන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ ස්විං හයි එක හැදෙනකන් ඉන්න ඕනේ. මේ ස්විං හයි එක හැදුනට පස්සේ තමයි ඔයාට තීරණය ගන්න පුළුවන් ඔයාගේ ට්‍රේඩින් රේන්ජ් එක මේකේ ඉඳලා මෙන්න මේක. එතකොට මේ තියෙන ප්‍රයිස් ඇක්ෂන් එකේ ඔයාලට ට්‍රේඩින් රේන්ජ් එක හරියට අඳුරගෙන ඔයාලගේ PDR එක මොකට හරි ආවට පස්සේ ට්‍රේඩ් එක ફોකස් කරලා මේ තියෙන හයි එක ටාගට් කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. දැන් මේකේ ළමයි ඔයාලා ඔළුවේ තියෙන්න ඕනේ දේ හැම වෙලේම මේ ස්විං හයි එක ෆෝම් වෙනකන් ඉන්න. කියන්නේ හැදෙනකන් ඉන්න මෙතන. හැදුනට පස්සේ තමයි ඔයාලා තීරණය ගන්න පුළුවන් මේක පල්ලෙහාට එනවද නැද්ද කියලා. දැන් හිතන්න ඕනේ නැත්නම් ඔයා මෙතනින් මෙහෙම ටාගට් කරනවා 11 ඔයා මෙතනට දාගන්නවා PDR එක. ඊට පස්සේ ප්‍රයිස් ඇක්ෂන් එක මොනවද කරන්නේ? ආයෙ මොකක් හරි කරලා ආයෙ මෙහෙම යනවානේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඇයි ප්‍රයිස් ඇක්ෂන් එක මේකට රියැක්ට් කරන්නේ. මොකද්ද මේ පැත්තෙන් තියෙන ලෙවල් එක. එතකොට බ්‍රේකර් එකකින් යයිද ට්‍රේඩින් රේන්ජ් එකත් එක්ක ළමයි. මම රේන්ජ් එකත් තෝරගද්දි හරිද මම මේ දේවල් ටික කතා කරලා ඉවරලාම ගිහිල්ලා chart එකේ පෙන්නන්න. සම් ටයිම් අපිට ට්‍රේඩින් රේන්ජ් එක ආයේ මෙහෙට රීට්‍රේස් වෙන්න පුළුවන් නේ. 11 මෙහෙම යන්න පුළුවන්. නැත්තම් සමහරක් වෙලාවට ඔයාලා ට්‍රේඩින් රේන්ජ් එක මෙහෙට එනකම් බලන ඉන්නවා. ප්‍රයිස් ඇක්ෂන් එක මොකද්ද කරන්නේ? මේ වගේ තැනකින් බ්‍රේකර් එකකට රෙස්පෙක්ට් කරලා ප්‍රයිස් ඇක්ෂන් එක මේ වගේ තැනකට රෙස්පෙක්ට් කරලා යනවා. එතකොට ඔයාට හරියට ට්‍රේඩින් රේන්ජ් එක අඳුරගන්න බැරි වුණොත් එහෙනම් ඔයා මෙහෙනකම් බලන ඉන්නවා මෙතනින් එන ට්‍රේඩ් එක ඔයාට මිස් වෙනවා. ඒ හින්දා ඔයාගේ හයර් ටයිම් ෆ්‍රේම් කොහෙටද රියැක්ට් කරන්නේ? එතකොට මෙහෙම ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා, දෙකෝ බී එකක් තියෙනවා. ඒ ටික අඳුරගෙන තමයි අපි ලෝවර් ටයිම් ෆ්‍රේම් එකට යන්න ඕනේ ළමයි. හරි. එතකොට ඔයාගේ බයස් එක ක්ලියර් නම් මේක බුලිෂ් කියලා දන්නවනම් එන්න පුළුවන් ලෙවල්ස් මොනවාද? ෆ්ලිප්ස්ද නැත්නම් බ්‍රේකර්ස්ද නැත්නම් OBද ඔය ටික හරියට තේරුම් ගත්තේ නැති වුණොත් එහෙම ඔයාලට රේන්ජ් එක අඳුර ගන්න බැරි වෙනවා. අනිත් දේ ට්‍රේඩින් රේන්ජ් එකක් ගත්තම මෙහෙම තියෙනකොට ප්‍රයිස් ඇක්ෂන් එක මං කව මෙතනින් බොඩි එක බ්‍රේක් වුණොත් ප්‍රයිස් ඇක්ෂන් එක බුලිෂ් බයස් එකේ ඉන්නේ. දැන් හිතන්නකෝ වැරදිලා හරි ප්‍රයිස් ඇක්ෂන් එකේ. වැරදිලා හරි නේ ඔයාලා දකින්න දෙයක් මේක. ප්‍රයිස් ඇක්ෂන් එක මේ වගේ තැනකට ඇවිල්ලා ඔයාගේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ වීක් කරලා තියෙනවා. එතකොට මම මේකේ ට්‍රේඩින් රේන්ජ් එක මේකම තමයි මගේ. හැබැයි මගේ බයාස් එක බුලිෂ් නෙවෙයි. ඒ කියන්නේ බයාස් එක බුලිෂ් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රයිස් ඇක්ෂන් එක මේ වගේ තැනක ප්‍රයිස් ඇක්ෂන් එක බොඩි එකක් නැතුව මේ හරියට වික් කරලා ඔයාගේ හයි ටයිම් ෆ්‍රේම් එක ක්ලෝස් වුණොත් ගොඩක් වෙලාවට ප්‍රයිස් ඇක්ෂන් එක ඇවිල්ලා
ළඟම තියෙන ඊළඟ ලික්විඩිටි ඒරියා එක ස්විප් කරන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලේම ඔයාගේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ කැන්ඩල් ක්ලෝස් එක බලලා නැත්තම් බොඩි ක්ලෝස් එකක් හොඳට බලාගෙන ඔයාගේ ට්‍රේඩින් රේන්ජ් එක තීරණය ගන්න. හරි මම ඒ වගේ ට්‍රේඩින් රේන්ජස් ටිකක් පෙන්නන්නම්. එතකොට ඔයාලට තව ටිකක් අයිඩියා එකක් කියයි. එතකොට ක්ලියර් කරගන්න පුළුවන් තියෙන ඩවුට් ටික. හරි මේක නෙමෙයි. දාගමු වෙන chart එක ක්ලියර් කරපු එක. හරි මේක ක්ලියර්. හරි මං ඉන්නේ ඩේලි බයස් එක මේක මගේ කියලා හිතන්න ළමයි. එතකොට ප්‍රයිස් ඇක්ෂන් එකේ ඔයාලට මම මෙහි ඉඳලා එක්ස්ප්ලেইন කරගෙන එන්න. මේ කොහෙන් හරි පටන් ගමු අපි. මෙතනින් ගමු අපි. මේ වගේ රේන්ජ් එකක් ගත්තොත් එහෙම දැන් ඔයාගේ බයස් එක මේ ටිකේ අපි නිකන් මෙහෙම කතා කරමු. එතකොට ඔයාලට පේන්න තියෙනවා මේ හයි එක සහ මේ ලෝ එක. මේක. එතකොට බලන්න ප්‍රයිස් ඇක්ෂන් එක මෙතන ප්‍රයිස් ඇක්ෂන් එකේ මේ පල්ලහැට කැන්ඩල් එකක් ක්ලෝස් වුණා. ඔයාලා දන්නවා ඒතර මොකද්ද කියලා CST ලෙවල් එක. එතකොට ප්‍රයිස් ඇක්ෂන් එකේ අපි ඉන්නේ බුලිෂ් හරිද? හයර් ටයිම් ෆ්‍රේම් එකේ. ඒ කියන්නේ මම මේ ඩේලි ඉන්නේ. උනාට අපේ මන්ත්ලි බයාස් එක තියෙන්නේ බුලිෂ් විදියට මේ ටිකේ. හරිද? එතකොට මේ ඉන්නේ රීට්‍රේස්මන්ට් එක. හැබැයි මට මේකේ අනිත් දේවල් අදාළ නැහැ. මට අදාළ වෙන්නේ මේ ළඟම තියෙන ස්විං හයි එක සහ ස්විං ලෝ එක. ඒකට මෙතනින් ගත්තොත් එහෙම මට තියෙනවා මේ ස්විං හයි එක සහ මේ ස්විං ලෝ එක. එතකොට ප්‍රයිස් ඇක්ෂන් එකේ මෙතනින් පල්ලහැට බොඩි එකක් ක්ලෝස් වෙනකන් ක්ලෝස් වුණොත් මගේ බයාස් එක බුලිෂ්. මේකේ උනාට බලන්න ළමයි ප්‍රයිස් ඇක්ෂන් එක මොනවද කරලා තියෙන්නේ මෙතනින් පල්ලහැට කැනල් ක්ලෝස් එකක් නැහැ මෙතනින් වික් කරලා තියෙන්නේ. එතකොට මම ඔයාලට කිව්වා ප්‍රයිස් ඇක්ෂන් ඊළඟට ළඟම තියෙන හයි එක ගයි කියලා. එතකොට ප්‍රයිස් ඇක්ෂන් එක බලන්න මෙතනින් එහාට මෙතනින් ප්‍රයිස් ඇක්ෂන් එක ක්ලෝස් වෙලා තියෙනවා සිං හයි එකෙන් උඩට. ඒ කියන්නේ ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් අපිට දීලා තියෙනවා. එතකොට ඔයාගේ ට්‍රේඩින් රේන්ජ් එක වෙන්නේ මොකද්ද? දැන් මෙතන ගත්තොත් මේ රේන්ජ් එකේ ඉඳලා මේ රේන්ජ් එකට අපි ඉඳලා තියෙන්නේ. මේ හයි එකේ ඉඳලා මේ ලෝ එකට. ඊට පස්සේ ප්‍රයිස් ඇක්ෂන් එක බලන්න. මේ හරියේ ඉඳලා ඔයාලට බ්‍රේක් කරනවා මෙන්න මෙහෙට ප්‍රයිස් ඇක්ෂන්. හැබැයි ප්‍රයිස් ඇක්ෂන් එකේ එතකොට එයා බලන්න එන්නේ කොහෙටද? මේ ස්විං හයි එකයි මේ ස්විං ලෝ එකයි අතර ඉන්නේ. එතකොට ප්‍රයිස් ඇක්ෂන් එක ඔයාලා බලාගෙන ඉන්නවා PDR එක දාගෙන. එයි මෙන්න මෙහෙට කියලා. එනවාද PDR එකෙන් පල්ලහැට? නැහැ. හේතුව මොකද්ද? මාකට් එකේ මෙන්න මේ හරියේ තියෙන මොකක් හරි බ්‍රේක ලෙවල් එකකට ප්‍රයිස් ඇක්ෂන් එක රියැක්ට් කරලා යනවා. හැබැයි ඔයාලා බලන්න ඉන්නවා මෙහි. ඒ හින්දා හැම වෙලේම හයර් ටයිම් ෆ්‍රේම් එකේ ඔයාලට පේන්න තියෙන ලෙවල්ස් ටික මාක් කරගන්න. එතකොට ඔයාලට තේරෙනවා මාකට් එක කොතනින් මූව් වෙයිදනේ. දැන් මෙතනින් නිකන් මම මෙහෙම දාගමු ඊළඟට ෆෙයාර් වැලියු ගැප් එකට දාගමු. නැහැ ඒකෙවත් ඇවිල්ලා නැහැ. එතකොට මෙතනින් මූව් වෙලා තියෙන්නේ මෙහි තියෙන බ්‍රේක ලෙවල් එකකින් මම ඕන්නම් ලෝවර් ටයිම් ෆ්‍රේම් ගිහිල්ලත් මේක පෙන්නන්නම්. මේ තියෙන කැන්ඩල් එකත් එක්ක මෙයාලා මොකක් හරි මේකෙන් ඕඩර්ස් ටික අරගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට ප්‍රයිස් ඇක්ෂන් එක ගත්තොත් ඔයාට මෙතන පේන්න තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ ස්ට්‍රක්චර් බ්‍රේක් එක. මේක කන්ෆර්ම්. එතකොට ප්‍රයිස් ඇක්ෂන් එක බලන්න ඊළඟට ඒකට හේතු වෙච්ච ලෝ එක මොකක්ද? මෙන්න මේ. ඊට පස්සේ ඒකේ හයි එක කොහොමද මේක? එතකොට ප්‍රයිස් ඇක්ෂන් එක කොහෙටද වාගේ එන්න පුළුවන්? මේ තියෙන මොකක් හරි ලෙවල් එකට ඇවිල්ලා වෙලා යන්න ඕනේ උඩටනේ. ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ බුලිෂ් බයස් එක. එතකොට අපිට හැම වෙලේම ටාගට් ගන්න මෙහි තියෙන මොකක් හරි ලික්විඩිටි අරගෙන මේ තියෙන OB එකට රෙස්පෙක්ට් කරලා ප්‍රයිස් ඇක්ෂන් එක මෙන්න මේක බ්‍රේක් කරයි. හරි. අන්න ඒක බ්‍රේක් කරා. හැබැයි එතන බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක්ද තියෙන්නේ නැහැ. සිම්පල් ලික්විඩිටි. ඒතකොට මම කිව්වා ළඟම තියෙන ලික්විඩිටි ඒරියා එක ප්‍රයිස් ඇක්ෂන් එක ඇවිල්ලා ස්විප් කරනවා. ඒතකොට ඔයාගේ ට්‍රේඩින් රේන්ජ් එක වෙන්නේ මෙතන ඉඳලා මෙතනට එකයි. ඊළඟට මෙතන ඉඳලා මෙතනට එකයි. මේ ට්‍රේඩින් රේන්ජ් එකේ ළමයි බයාස් එක ඔයාලා තේරුම් ගන්නේ කොහොමද? බයාස් එක ඔයාලගේ මෙන්න මෙතන තියෙන ස්ට්‍රක්චර් බ්‍රේක් එක නැත්තම් මේ ස්විං හයි එකෙන් උඩට බ්‍රේක් වුණොත් තමයි ප්‍රයිස් ඇක්ෂන් එක අපි බුලිෂ් කියලා ගන්න. නැත්තම් මේක සිම්පලි ලික්විඩිටි ස්විප් එකක්. ඒතකොට ප්‍රයිස් ඇක්ෂන් එක බලන්න ඊළඟට ඇවිල්ලා මේක පොතේ විදියට නම් ස්විප් කරන්න ඕනේ. හරි අන්න ඕක ස්විප් කරා. එතකොට ඔයාගේ ට්‍රේඩින් රේන්ජ් එක දැනට මේක ඉඳලා මේකට තිබ්බ ට්‍රේඩින් රේන්ජ් එක මාරු වෙනවා මේ පැත්තට ස්විප් එකත් එක්ක. ඊළඟට ළඟම තියෙන ස්විං හයි එක සහ ස්විං ලෝ එක මාක් කරගන්න.
මේ තියෙන්නේ මගේ සොරි ළඟම තියෙන ස්විං ලෝ එක මේ කැන්ඩල් එකත් එක්ක අපි ඒක කන්ෆර්ම් කරගන්නවා. එතකොට ප්‍රයිස් සෙක්ෂන් එක බලන්න මොනවාද කරන්නේ මේකෙමුත් පල්ලෙහාට ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දෙන්නේ නැහැ සිම්පලි ප්‍රයිස් සෙක්ෂන් එක එතනින් මාකට් එක මැනිපුලේට් කරනවා. ඊළඟ ප්‍රයිස් සෙක්ෂන් එක මෙතන තියෙන හයි එකට තමයි රීච් කරන්න ඕනි. හරිනම් හේතුව මේක තමයි ළඟම සෝරි මෙතන තිබ්බ ලික්විඩ් සිප් එක මේක ඒ රේන්ජ් එකේ නැත්තම් මේ තිබ්බ ලික්විඩ් සිප් එකෙන් එයා මේ ලාස්ට් තිබ්බ සිංග්ලෝ එකෙන් පල්ලෙහාට ප්‍රයිස් සෙක්ෂන් එක බ්‍රේක් වෙන්නේ නැහැ. ප්‍රයිස් සෙක්ෂන් එක ඊට පස්සේ මෙතන රිජෙක්ට් වෙලා ඉවරලා ළඟම තියෙන ලික්විඩිටි ඒරියා එකට රීච් කරනවා. එතකොට මට බැලුවම ළඟම තියෙන ලික්විඩිටි ඒරියා එක තමයි ළමයි මෙන්න මේක. හරි. මෙහෙම. හරි. ඔන්න බලමු අපි ඒකෙන් උඩට මොකද වෙන්නේ කියලා ප්‍රයිස් සෙක්ෂන්. මට ඔයාලට මේකේ රීප්ලේ එක දාලාම පෙන්නන්න බැහැ. සෝරි. හරි. මොන ප්‍රයිස් සෙක්ෂන් එක රීච් කරා මොනවා හරි. ඔන්න ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දුන්නා. ඔන්න අපිට තාම ස්විං එක ෆෝම් වෙලා නැහැ. ඒ වුණාට අපේ බයස් එක දැන් බුලිෂ්. ඔන්න ප්‍රයිස් එක රීච් කරනවා. ඔන්න මෙතනත් මොනවද ළමයි තියෙන්නේ? තාම ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් නැහැ අපිට. ස්විප් එකක් තියෙන්නේ. හැබැයි ස්විං එක ෆෝම් වෙලා ඉවර නැහැ. ඔන්න ස්විං එක හැදුණා. මේ හයි එක. එතකොට මෙතනින් ළමයි ඒ වුණාට අපිට මයින් එකෙන් මේක කන්ෆර්ම් වෙලා තියෙනවා බුලිෂ් විදියට මේක BOS එකක් විදියට මේක through හොඳට ට්‍රේඩ් වුණා මේ ළඟ තියෙන ස්විං එකත් එක්ක මේක තමයි එනකොට අපේ long term high එක මේක short term නැත්නම් mid term high එකක් mid term high එක through අපිට ට්‍රේඩ් එක කන්ෆර්ම් වෙනවා බුලිෂ් විදියට ඊළඟ ප්‍රයිස් සෙක්ෂන් එකේ මේ තියෙන මොන හරි අරගෙන මෙයා යන්න ඕනි ආය බුලිස් විදියට. එතකොට මේ ප්‍රයිස් සෙක්ෂන් එකේ ඔයා බලන්න ඕනි මාකට් එක කොතනටද රීච් ගන්න. හරිද? ඒකත් එක්ක තමයි අපි ඩේලි හදාගන්නේ බයස් එක. ඊට පස්සේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ ඔයාට ඩේලි බයස් එක කන්ෆර්ම් වුණාට පස්සේ මේකේ 1 hour වගේ ගිහිල්ලා මේ විදියටම කන්ෆර්මේෂන් ටිකක් බලලා ඔයාලට ට්‍රේඩ් එක ටාගට් ගන්න පුළුවන්. බලමු. මාකට් එක රීච් කරනවා තව ටික. හරි. ඔන්න රේන්ජ් එක අපේ ප්‍රයිස් සෙක්ෂන් එක මේ ප්‍රයිස් සෙක්ෂන් එක රීච් කරන්නේ මෙන්න මේ හරිය තියෙන OB එකට ඔන්න ඒකට රීච් කරා ප්‍රයිස් සෙක්ෂන් එක ඔන්න එතන රිජෙක්ට් කරා ඔන්න අපේ තව ස්විං ලෝ එකක් ෆෝම් වෙලා තියෙනවා මෙතන තාම අපිට ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් නැහැ මේක ළමයි සිප් එකක් ඒ කියන්නේ ප්‍රයිස් සෙක්ෂන් එක ගොඩක් දුරට මොනවාද කරන්න මේ තියෙන ලෙවල් එක through trade වෙලා ප්‍රයිස් සෙක්ෂන් එක පල්ලෙහාට එන්න ඕනේ හේතුව මොකද්ද මේ තියෙන මෙයා සිප් කරේ මේ තියෙන ස්විං හයි එක එතකොට ස්විං හයි එක සිප් කරාට ස්ට්‍රක්චර් බ්‍රේක් කියන්නේ මෙතන තියෙනවා මයින් එකක් බට් ඒක අපිට කන්සිඩර් කරන්න අමාරුයි මේන් හයි එක අරන් නැති හින්දා අපිට යම් කිසි බුලිෂ් මේකක් තියෙනවා මේ රේන්ජ් එක ඇතුලේ يعني මේ ඉන්ටර් එක්ස්ටර්නල් අරගෙන මේ ඉන්ටර් බලමු ප්‍රයිස් සෙක්ෂන් එක මොකද කරන්නේ තාම අපි ඉන්නේ මේ රේන්ජ් එක ඇතුළේම. එතකොට මේ රේන්ජ් එක සහ මේ ඔයා ඔක්කොම එතකොට අපි සලකන්නේ කන්සල්ටේෂන් එකක් විදියට ඩේලි. මේ රේන්ජ් එක ඇතුළේ හැදෙලා. තාම ප්‍රයිස් සෙක්ෂන් එක. ඔන්න ප්‍රයිස් සෙක්ෂන් එක බ්‍රේක් කරා පල්ලෙහාට. ඔන්න අපිට කන්ෆර්ම් ප්‍රයිස් සෙක්ෂන් එක යන්නේ මේ පල්ලෙහාට බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක දීලා තියෙනවා හේතුව මෙතනින් පල්ලෙහාට මේ වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රයිස් සෙක්ෂන් එක රීච් කරන්න පුළුවන් කොහෙද? මේ මොන හරි තියෙන ලෙවල් එකට රීච් කරලා ප්‍රයිස් සෙක්ෂන් එක ආය ඩවුන් වෙන්න ඕන කියලා තමයි තියෙන්නේ. ඔන්න ස්විං එක හැදුණා. නෑ තාම ස්විං යන්නේ නැහැ. ඔන්න ප්‍රයිස් සෙක්ෂන් එක රීච් කරනවා පල්ලෙහාට. කොලා. එයාගේ ටාගට් එක යා ස්විං ලෝ එකක් ආය හැදුවා. එතකොට මේ තියෙන්නේ අපේ ට්‍රේඩින් රේන්ජ් එක හේතුව මේ ස්විං එකෙන් තමයි මේක ප්‍රයිස් ඇක්ෂන් එක බ්‍රේක් කරේ. එතකොට මේ යන එක දැන් මේක කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මේක අඩුම මේ ලෙවල් එකේ මේ ට්‍රේඩින් රේන්ජ් එකේ 50% වත් රීච් ගන්න ඕනේ අඩුම. හැබැයි මට මෙහෙ පේන්න තියෙන ඕඩර් බ්ලොක් එකක්. එතකොට මෙහි අන්මිටිගේටඩ් දේවල් ටිකක් තියෙනවා. මේ ඕඩර් බ්ලොක් එක තියෙනවා. ඒ හින්දා ප්‍රයිස් ඇක්ෂන් එක රීච් ගන්න ඕනේ මෙන්න මෙහෙවත්.
ඔන්න ආයෙ මට ලෝ එකක් හැදෙනවා මෙතනින් ප්‍රයිස් සෙක්ෂන් එකේ බලමු අපිට ස්විං හයි එකක් ෆෝම් වේද කියලා. තාම නැහැ. ඔන්න ස්විං හයි එකක් හැදුණා. ඒ ස්විං හයි එකත් එක්ක එතකොට ඔයාගේ ට්‍රේඩින් රේන්ජ් එක වෙන්නේ කොහොමද? මේක. මම මෙතනින් ඊට පස්සේ තමයි ළමයි මේ ට්‍රේඩින් රේන්ජ් එක ඇතුලේ ඔයාගේ රීච් කරන්න තියෙන ලෙවල්ස් වලට රීච් කරාම තමයි ප්‍රයිස් සෙක්ෂන් එක ඊළඟට ඔයාගේ එන්ට්‍රීස් වලට ක්‍රයිටීරියා එක හැදෙන්නේ. එතකොට ඔයාගේ ස්විං හයි එක මේක ස්විං ලෝ එක මේක. ඕක තමයි අපේ ළඟම තියෙන්නේ. අපි දන්නා ප්‍රයිස් ඇක්ෂන් එක මෙහෙට රීච් කරලා ඉවරයි. මෙයා අඩුම මේකෙන්වත් එන්න ඕනේ. මේකට රිජෙක්ට් කරන විදිය අනුව ළමයි අපි තීරණය කරනවා කොහොමද මේ ප්‍රයිස් ඇක්ෂන් එක ඒ කියන්නේ මේ රේන්ජ් එකෙන් මෙතනින් රිජෙක්ට් වෙයිද සහ නැත්තම් මේක through ආයෙයිද කියලා. එතකොට මේ වගේ ලෙවල් එකකට රීච් වුණාට පස්සේ ප්‍රයිස් ඇක්ෂන් එක මේකට රියැක්ට් කරන්නේ නැතුව ඒ කියන්නේ හොඳ රියැක්ෂන් එකක් නැතුව රිජෙක්ෂන් එකක් මොකුත් නැතුව ප්‍රයිස් ඇක්ෂන් එක ඒක through trade වෙනවා කියන්නේ අපි ඉන්නේ තාම බුලිෂ් බයස් එකේ නැත්තම් මේකවත් අඩුම මට ගැලවෙන්න ඕනේ. ඇයි මගේ ට්‍රේඩින් රේන්ජ් එක වෙන්නේ මේක through බොඩි එක බ්‍රේක් වුණොත් මම ඊට පස්සේ ට්‍රේඩ් එක බලනවා බෙයාරිෂ් විදියට. එතකම් මම ඉන්නේ බුලිෂ් විදියට. මේ මම කියන්නේ මගේ ඩේලි බයාස් එක එක්ක නැත්තම් ඩේලි ට්‍රේඩින් රේන්ජස් එක්ක තමයි මම මේ දේවල් ෆ්‍රේම් කරන්නේ. ඔන්න ප්‍රයිස් ඇක්ෂන් එක රීච් කරා මගේ ලෙවල් එකට. ඔන්න ස්විං ලෝ එකක් තව එකක් හැදුණා. එතකොට ප්‍රයිස් ඇක්ෂන් එකේ මෙන්න මෙතන ලෝ එකක් තියෙනවා මට. මෙතන හයි එකක් තියෙනවා මේ තියෙන වගේ ඊළඟ ටාගට් එක. එතකොට ලෝවර් ටයිම් ෆ්‍රේම් ගිහිල්ලා ඔයාට මේ ලෙවල් එක රීච් කරා කියන්නේ මගේ ප්‍රීමියම් එක නෑ ළමයි මම පෙන්නන්න. මේකේ ඊළඟට ඒකම තමයි අපිට කරන්න තියෙන්නේ ට්‍රේඩින් රේන්ජස් ටික අඳුරගත්තා. කොහෙද ඔයාගේ ට්‍රේඩින් රේන්ජස් මෙන්න මේ තියෙනවා ලෝ එකක්. ඒ ලෝ එකෙන් පල්ලෙහාට ප්‍රයිස් එක බ්‍රේක් වුණාද නැහැ. හැබැයි මෙතනින් ප්‍රයිස් ඇක්ෂන් එක හොඳට ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දුන්නා. ඔන්න අපේ බයස් එකේ බුලිෂ්. ඊට පස්සේ ඔයාගේ ටාගට් එක වෙන්නේ මේක බුලිෂ් නම් මේ රේන්ජ් එකෙන් ඔයා කොහෙන් හරි මේක රීච් කරන ලෙවල් එකකින් TPR ඒ කියන්නේ එන්ට්‍රි එක අරගෙන ලෝවර් ටයිම් ෆ්‍රේම් එක මීට වැඩි ලෝස් යන්න පුළුවන් ළමයි 1 hour ඉන්නේ අපි ඊළඟට 5 minute වගේ ගිහිල්ලා මේ ලෙවල්ස් රීච් කරාට පස්සේ ඔයාලට 5 minutes වලින් වගේ මෙන්න මේ වගේ කැන්ඩල් එකකින් නැත්තම් මෙන්න මෙතනින් වගේ එන්ට්‍රි එකක් අරගෙන ඉවරලා ඔයාගේ TP එක ටාගට් ගන්න පුළුවන් මෙන්න මෙතන ඉන්න මෙන්න මෙහෙම දාලා මෙන්න මේ ලෝ එකට වගේ දාලා ටාගට් ගන්න පුළුවන් මේකට. මෙතන තමයි අපේ හයි එක තිබ්බේ. නැත්නම් OB එක තියෙනවා මෙතන. ඒ OB එකටම ටාගට් කරනවා නම් මෙතනට ගන්න ටාගට් ගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි ට්‍රේඩින් රේන්ජස් මේ හැම දෙයකම සිම්පල් ළමයි. ඒ කියන්නේ මේ ට්‍රේඩින් රේන්ජස් ටික ඔච්චරම තමයි මේකෙත් ඉතින් උතරින් දෙහාට ට්‍රේඩින් රේන්ජස් ගැන කතා කරන්න දෙයක් නෑ. ඔයාලා හරියට මැනිපුලේෂන් එකයි BOS එක අඳුරගත්තා නම් එච්චරයි. මේ හැම දෙයකදීම සිම්පල් දෙයක් තියෙනවා. ඊළඟට මේකට රීච් කරනවා. මේකෙන් බ්‍රේක් වුණ නැහැ කියන්නේ මේකට රීච් කරනවා. මං හිතනවා ට්‍රේඩින් රේන්ජස් වල දේවල් කවර් වෙන්නේ නැති කියලා. ඔයාලා කොහොමද ට්‍රේඩින් රේන්ජ් එක අඳුරගන්නේ කියන එක. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ටෙලිග්‍රෑම් හරි එක්ක මැසේජ් එකක් දාන්න. මං ඉල්ලපු හැමෝටම කියන්නේ සපෝට් එකක් දුන්නා වුණා හරි. අහුවොත් එහෙම නොකිය ඉන්නේ නැහැ. ඒ හින්දා මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාන්න. මම ඒවා බලලා ඉවරලා ඔයාලට හැදෙන්න තියෙන දේවල් සපෝට් එකක් දෙන්න. හරි එහෙනම් මේකෙමුත් ඔයාලට මොන හරි දෙයක් ගන්න තියෙනවා නම් ගන්න. මේ දේවල් බෑක් ටෙස්ට් කරලා බලලා යූස් කරන්න ළමයි. අපි ඉන්නේ හයි රිස්කි ෆීල්ඩ් එකක. ඒ හින්දා මේ හැමදේම නිකම්ම මාකට් එකේ ගිහිල්ලා ෆෝවර්ඩ් ටෙස්ට් කරනවට වැඩිය ඔයාලගේ ඩිමෝ එකකින් හරි මොකකින් හරි ටෙස්ට් කරලා නැත්නම් බෑක් ටෙස්ට් කරලාම මාකට් එකට ඇප්ලයි කරන්න. හරි එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම හැපි ට්‍රේඩින්